එතකොට y සමාන mx ආකාර ප්‍රස්ථාරයේදී අපිට ඉගෙන ගන්න තියෙන ඔය ටික තමයි. y සමාන mx ආකාර ප්‍රස්ථාරය කොහොමද අඳින්නේ? සහ ප්‍රස්ථාරය දීපුවාම කොහොමද යාගේ අනුක්‍රමණය හොයාගන්නේ? අනුක්‍රමණය සූත්‍රය මොකද්ද? y කර්ණාංක දෙකක වෙනස x කර්ණාංක දෙකක වෙනසෙන් බෙදෙනවා. ඒකට කර්ණාංක කියන්නේ කොහොමද? මුලින්ම ලියන්නේ x වලගේ පස්සේ ලියන්නේ y වලගේ සහ කොහොමද පොයින්ට් එක කර්ණාංකයක් ලියාගන්නේ? සහ ඒක ලකුණු කරන්නේ කොහොමද? සහ ආගේ වගුවක් හදාගන්න කොහොමද කියන ටික මම අපිට කතා කරලා තියෙනවා. ඊට පස්සේ තියෙන සමීකරණය තමයි y සමානයි mx ධන c ආකාර ප්‍රස්ථාර. y සමානයි mx ධන c ආකාර ප්‍රස්ථාර. මේකෙත් කිසි වෙනසක් නැහැ. y කියන්නේ y වල කර්ණාංකයගේ y අක්ෂයගේ x කියන්නේ x කර්ණාංකයගේ m කියන්නේ අනුක්‍රමණය. ඒ කියන්නේ අරක කොච්චර ආනතියක් තියෙනවද කියන්නේ. සහ මේක වැඩිපුර ඇවිල්ලා තියෙනගේ තමයි c කියලා කියන්නේ. c කියලා කියන්නේ මොකද්ද? අන්තඛණ්ඩය කියන එක. මොකද්ද? අන්තඛණ්ඩය. අන්තඛණ්ඩය කියන්නේ මොකක්ද? අන්තඛණ්ඩය කියලා කියන්නේ අර ප්‍රස්ථාරය x අක්ෂයෙන් y අක්ෂයෙන් කැපෙන තැන. y අක්ෂයෙන් කැපෙන තැන. මේ අපි අන්ත ප්‍රස්ථාරයේ y අක්ෂය x අක්ෂය කියලා මේ ප්‍රස්ථාරය මෙහෙම යන එකක් නෑ. හරි? මෙතනින් කැපෙන y අක්ෂයෙන් කැපෙන. අපි හිතමු ධන 3යි කියලා. එහෙනම් මෙයාගේ අන්තඛණ්ඩේ ධන 3ක් විදිහට තමයි සලකන්නේ. හරි? මේ ප්‍රස්ථාරය යන්නේ බිඳුව හරහා නම් මෙතනදී කැපෙන්නේ බිඳුවනේ. එතකොට එයාගේ අන්තඛණ්ඩේ බිඳුව. එතකොට මෙතන බිඳුවක් ගාවම තමයි තියෙන්නේ. මේක y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක් වෙන්නේ. පැහැදිලිද? එතකොට මේ කියන්නේ මේ පැත්තෙන් නම් ඍණ දෙකෙන් නම් මෙයාගේ අන්තඛණ්ඩේ ඍණ දෙක. එතකොට අපිට කියන්න පුළුවන් y සමානයි mx ඍණ දෙක. මෙයාට ලියන්න පුළුවන් y සමානයි mx ධන 3. එම හොයාගන්න විදිහ අපි දන්නවනේ. යම්ති කර්ණාංක දෙකක් තෝරගත්තා. y කර්ණාංක දෙකක වෙනස x කර්ණාංක දෙකක වෙනසෙන් බෙදලා එන උත්තරේ m ට දාපුවාම අපිට මෙයාගේ සමීකරණය ලියා ගන්න පුළුවන්. පැහැදිලිද? අන්තඛණ්ඩය කියන්නේ මොකද්ද? y අක්ෂය කපන තැන. හරි? අන්තඛණ්ඩය කියන්නේ මොකක්ද? y අක්ෂය කපන තැන. හරි? y සමානයි ax වර්ගය ධන bx ධන c කියනවනේ. ඕකේ c කියලා කියන්නේ පිටේ එතන කැපෙන තැන. පැහැදිලිද? පැහැදිලිද? හරි. ඊළඟ y සමානයි අපි 10 වසරෙන් කතා කරනවා කියන්නේ ax වර්ගය ධන b කියලා ප්‍රස්ථාරය. ඕකේ පිටේ මෙන්න මේක තමයි අර y අක්ෂය කැපෙන තැන. නැත්තම් උපරිම ලක්ෂ්‍ය කර්ණාංකය නැත්තම් අවම ලක්ෂ්‍ය කර්ණාංකය කියලා කියන්නේ ඔන්න ඔය කියන අගයට තමයි. පැහැදිලිද? අපිට y සමානයි mx ධන c ආකාර ප්‍රස්ථාරය ගැන කතා කරන්නේ ඔය ටික. මේකේ කර්ණාංකය කොහොමද ලියන්නේ? මේ පොයින්ට් එක x අක්ෂයට දාගරපුවාම y x අක්ෂයගේ y අක්ෂය ගත්තාම ධන 3යි. එහෙනම් බිඳුවේ 3යි මේ කර්ණාංකය අගය. පැහැදිලිද? මේ කර්ණාංකයගේ x අක්ෂයෙන් බැලුවම බිඳුවයි y අක්ෂයෙන් බැලුවම බිඳුවේ. මෙතනින් බලපුවාම හරි? යාව x අක්ෂයට දාගරපුවාම x වලගේ බිඳුවයි y වලගේ ඍණ දෙක. පැහැදිලිද? එතකොට එහෙනම් මේ කර්ණාංකයගේ බිඳුවේ ඍණ දෙකයි කියලා සලකනවා. පැහැදිලිද? එතකොට ඒ විදිහට තමයි යාගේ කණ්ඩායම ලියන්නේ. පැහැදිලිද? එතකොට ඔය ටික තමයි කතා කරන්නේ මේ සරල රේඛීය ප්‍රස්ථාරයට. ඊළඟට අපි යනවා වක්‍ර ප්‍රස්ථාර වලට. 10 වසරේ කතා කරන්න තියෙනවා අපිට වක්‍ර ප්‍රස්ථාර ගැන. හරිද? ඒක වක්‍ර ප්‍රස්ථාරයක් ගත්තම මුතියේ වක්‍ර ප්‍රස්ථාරයක අනිවාර්යෙන් x වර්ගයක් තියෙන්න ඕන. උදාහරණයක් ගත්තාම y සමානයි ax වර්ගය. ඔය තමයි මේකේ සමීකරණය විදිහට ගන්න. මෙහෙම අඳින සමීකරණයක් වෙන්න පුළුවන්. හරි? වෙන්න පුළුවන්. මෙන්න මෙහෙම. මෙහෙම හෝ මෙහෙම වෙන්න පුළුවන්.
ඒකාකයන් දෙක. ඒක සමීකරණ දෙක. y සමානයි 2x වර්ගය. අර වගේම සමීකරණයේ දීපු ගමන් අපිට කරන්න තියෙන්නේ මොකද්ද? එයාට අදාළ x අගයන් ටිකක් දාගත්තා. ඒට අනුව y අගයන් කීයද කියලා අගය වගයන් බැලුවා. මේ ටික ලකුණු කරා. ලකුණු කරපුවම මෙන්න මේ වගේ ප්‍රස්තාරයක් අපිට හඳ ගන්න පුළුවන්. ප්‍රස්තාර වලක පුරුදාකට දෙනවා. සමීකරණයක් දෙනවා. ඒකට අදාළ ටික ආදේශ කරා. ලකුණු තුන. ප්‍රස්තාරය අගය වගුව ඉඳලා ලකුණු කරනවාට අපිට විභාගයට ලකුණු තුනක් දෙනවා ප්‍රස්තාර ගන්න. පැහැදිලිද? උදාහරණ ගණන් බලමු. උදාහරණ ගණන් බලමු. අපි විභාග දෙනවා මෙන්න මේ වගේ. විභාග දෙනවා y සමානයි 2යි x වර්ගය කියන එක ගන්නවා. කොහොමද අපි 2x වර්ගය හරි 2x වර්ගය කොහොමද අපි මේකට ප්‍රස්තාරයක් ගන්නේ? මුලින් සරල රේඛීය ප්‍රස්තාරවල අපි කියවනේ මුලින්ම අගේ වගුවක් ගන්නවා කියලා. මොන ප්‍රස්තාරේ මොන සමීකරණය දුන්නත් මුලින්ම කරන්න ඕනේ කියන්නේ අගේ වගුවක් ගන්න එක. පැහැදිලිද? මුලින්ම ගන්නවා අගේ වගුව. ගන්නවා x අගයන් එකයි y අගයන් ටිකයි. හරි. ගන්නවා ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2. x අගයන් ටික අපි දාගත්තා හිතන්න. අපි භාගයට කියනවා මෙහෙම. ඍණ 2කට වඩා වැඩි x වලගේ ධන 2කට වඩා අඩු x වලගේ. මේක තේරුම මොකද්ද? ඍණ 2කට වඩා x වලගේ වැඩි හෝ සමානයි. ඍණ 2 ගන්න පුළුවන්. ධන 2කට වඩා x වලගේ අඩු හෝ සමානයි. ධන 2 ගන්නත් පුළුවන්. ඊට වඩා අඩු වගේක් ගන්න කියලා කියන්නේ x වලගේ වලට. පැහැදිලිද? එහෙනම් අපි එක එකව ආදේශ කරලා බලමු. හරි. y සමානයි 2යි x කියන්නේ 2 ගුණ කිරීම x වර්ගය. x වර්ගය කියන්නේ x වලට ගත්තොත් ඍණ 2 2 වර්ගය. 2 ගුණ කිරීම ඍණ 2 වර්ගය අපිට ගන්න පුළුවන් ඍණ 2 ගුණ කිරීම ඍණ 2 කියලා. පැහැදිලිද? ඍණ 2 ගුණ කිරීම ඍණ 2 ධන 4යි. ඇයි? දේවරත් 2 4යි. ඍණයි ඍණයි ගුණ කරපුවම ධන. එහෙනම් ධන 4යි කියලා උත්තරයක්. 4 වරක් 2 8යි. එහෙනම් x ඍණ 2 වෙනා වෙලාවේදී y වලගේ 8යි කියලා අපිට එනවා. ධන 8යි කියලා අපිට උත්තරයක් එනවා. ඊට පස්සේ බලමු y සමානයි 2x වර්ගය 2 ගුණ කිරීම x වර්ගය ඍණ 1යි කියන්නේ ඍණ 1 වර්ගය 2 ගුණ කිරීම ඍණ 1 වරක් ඍණ 1 ඍණ 1 ගුණ කිරීම ඍණ 1 උත්තරේ සමානයි 1යි. වරක්කේ 2යි ඍණයි ඍණයි ධන 1යි. දෙවරක් 1 2යි. ධන ධනයි ගුණ කරපුවම ධන උත්තරයක් නිසා එතෙන්ට ධන 2කට කියලා උත්තරයක් එනවා. ඊට පස්සේ ඊගොම y වලගේ x වලගේ බිඳුවක් වෙන අවස්ථාව ගුණ කිරීම බිඳුවේ වර්ගය. බිඳුව කියන තමයි බිඳුව. බිඳුව තවත් සංඛ්‍යාවකින් ගුණ කරපුවාම උත්තරේ බිඳුවක් වෙනවා. ඒ වරද්දු බිඳුව. එහෙනම් බිඳුවේදී y වලගේ බිඳුවක් විදියට එනවා. ඊට x වලගේ ධන 1 වෙන වෙලාවේදී y සමානයි 2x වර්ගය 2 ගුණ කිරීම 1 වර්ගය 1යි දෙවරක් 1 2යි. එහෙනම් 2යි අරගත්තර වගේ y සමානයි 2x වර්ගය 2 ගුණ කිරීම x කියන්නේ 2යි දෙවරක් 2 4යි 4 වරක් 2 8යි. එහෙනම් මොනවා අපි අවිරාගය වගෝ හම්බුනා. හරි. ඊළඟට මොකද කරන්නේ? ප්‍රස්තාරය අන්ත උදාහරණ දීලා තියෙන්නේ උදා කොට පහක් ඒකකින් පිටසල්සන් සලකන්න කියලා උදා කොට පහක් කරගෙන ඒක එක කියලා දාලා ඒ වගේ කොට පහේ කොට වලින් 1 2 3 4 දාගෙන යනවා එක පරතරයකින් අපි හැම එකක්ම ලකුණු කරන්න ඕනේ. පැහැදිලිද? ඊට පස්සේ අපි මොකද කරන්නේ? ප්‍රස්තාරය වලට අපි අඳින්න යනවා. හරි. ප්‍රස්තාරය අඳින්නේ ප්‍රස්තාරය මාක් කරනවා මේ වගේ ගත්තා. මුලින්ම ලකුණු කරන්නේ මොකද්ද? y අක්ෂයයි x අක්ෂයයි. හරිද? ඊට පස්සේ ධන 1 ධන 2 ධන 3 ධන 4 දාගත්තා. ඍණ 1 ඍණ 2 ඍණ 3 දැන් සමාන කරදර වලින් නෑ. අපි බාහිර ලකුණු කරද්දී සමාන කරදර වලින් ලකුණු කරනවා. ඒක තමයි ප්‍රස්තාර කොටස් දෙකේ. පැහැදිලිද? ඊට ඍණ 1 ඍණ 2 ඍණ 3 වැඩ නැහැ. මොකද y වලගේ ඍණාගයන් කොහෙවත් නැහැ. ඒතර ගොඩක් අපි ලකුණු කළා කියන්නේ. අවබෝධයෙන් තියාගන්න. x වලගේ ධන 2. ඒකට
ධන දෙක තමයි උඩට යන්න පුළුවන්. ඍණ දෙක තමයි උඩට x පැත්තේ යන්න පුළුවන්. y පැත්තෙන් ගත්තොත් ධන 8ක් තියෙනවා නේද? ධන පැත්තේ ගොඩක් යනවනේ උඩට. 1 2 9 4යි 5යි 6යි 7යි 8. පැහැදිලිද? දැන් අපි ඒක ලකුණු කරගෙන යනවා. ඍණ දෙකේදී ධන 8යි. ඍණ දෙකේදී ධන 8. අන්න හරි. ඍණ එකේදී ධන 2 යන්න හරි. බිංදුවේදී බිංදුව යන්න හරි. ධන එකේදී ධන 2 යන්න හරි. ධන දෙකේදී 8. ඊට පස්සේ ඕක මෙන්න මේ විදිහට වාගේ අතේ හුරුවට යා කරගන්න නෑ. මොනවද හුරුව මෙන්න කඩුවල කඩේ මොකක්ද ගාලා ඒක යා කරගන්න පුළුවන්. ඒකෙම අඩුවල දෙන ඉඳ ගන්න යන්නේ මේක ෂාප් විදිහට අතේ හුරුවට අරින්න ඕන. හැදි දෙන්න ඕන නම් අඩුවල දෙන්න කියලා පොඩි කඩේ ගහලා ඒවා යා කරගන්න පුළුවන්. මේ කෙලින් අදින්න එපා කොහොමදාවත්. පැහැදිලිද? ඊට ඕක දැනගන්න ඕන. ඔච්චර. පස්කාර අදිනවා කියන්නේ ඔච්චර. හරිද? ඊට පස්කාරය අදිනට පස්සේ භාගයට අහනවා තව එක ප්‍රශ්න එක ඒවා මොනවද දාන්න පුළුවන්. පස්කාරයේ හැරුම් ලක්ෂයේ කණ්ඩායම ලියන්න කියලා කියනවා. හරි තේරෙනවද? හැරුම් ලක්ෂය කියන්නේ මොකක්ද? හැරුම් ලක්ෂය කියන්නේ හැර වෙන තැන. හරි? මොකක් හරි දෙයක් හැර වෙන තැනට කියනවා හැරුම් ලක්ෂය. හැරුම් ලක්ෂයම තමයි කියන්නේ මෙයාට තේරෙනවා මේ පැත්තට පස්කාරයක් නේ. කියන්නේ නිකන් යටපැත්ත යාට තියෙන මොකද වල. වලක් කියන්නේ මොකද අවමය. හරි. මේ පස්කාරය කියන්නේ මේ පැත්තට නම් ඉතින් උඩ කරන්නේ දුන්න. එතකොට මොකද තියෙන්නේ කන්ද. කන්ද කියන්නේ උඩ කියන්නේ උඩරිමය. එතකොට තියෙන්නේ උඩරිමය. මෙහෙම දුක් තියෙන්නේ අවමය. හරිද? මෙහෙම දුක් අවමය. මෙහෙම දුක් උඩරිමය. හරි. එතකොට මේ බඳුත් උපරිම මේ බඳුත් අවමය. පැහැදිලිද? එතකොට අපෙන් ගන්න විභාගෙට උපරිම ලක්ෂයේ ඛණ්ඩාංක නැත්නම් හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංක ලියන්න කියලා. හැරුම් ලක්ෂය කියන්නේ මෙයා හැරෙන තැන. මෙයා හැරෙන්නේ මෙතන නම් ඒ හැරෙන පොයින්ට් එක අපි දන්නවා ඛණ්ඩාංක ලියන්නේ. ඒ හැරෙන පොයින්ට් එක ගත්තා එයාගේ x ලගේ කීයද y ලගේ කීයද කියලා ලියන එක තමයි ඒ පොයින්ට් එකේ ඛණ්ඩාංක ලියන්න කියලා කියන්නේ. පැහැදිලිද? එතකොට මෙතනදී x වලගේ බිඳුවයි y වලගේ බිඳුවයි. එහෙනම් මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක කියන්නේ y සමානයි ax වර්ගය කියන ඕනි ප්‍රස්ථාරයක හැරුම් ලක්ෂයේ බිඳුවේ බිඳුව. හරිද? ඒකට y සමානයි ax වර්ගය දන b වගේ ආවොත් මෙන්න මේකෙන් b කියන අගය තමයි මෙයා හරෙන්නේ. හරිද? හිතන්න මම ඉස්සරහ කියලා දෙන්න. මේ ප්‍රස්ථාරයේ මෙතනින් හැරුණා කියන්නේ. හැරුණේ ධන 3 ගානේ. එහෙනම් හැරුම් ලක්ෂයේ කණ්ඩායම කියන්නේ මොකද්ද? මෙන්න මේ කියන බිඳුවෙන් මෙතන ධන 3ෙන් හැරෙන පොයින්ට් එක. මේ පොයින්ට් එකේ කණ්ඩායම කියන්නේ කොහොමද? x අක්ෂයට යනවා x ලගේ හොරන බිඳුවයි. මෙතන ධන 3. එහෙනම් බිඳුවේ ධන 3. පැහැදිලිද? ඒක හැරෙන තැන අනුව යාගේ කණ්ඩායමේ වෙනස. පැහැදිලිද? මේක x වර්ගයේ ප්‍රස්ථාරයක් නම් ඕනි මේ x වර්ග ප්‍රස්ථාරයක් හැරෙන්නේ මේ බිඳුව කියන ලක්ෂය. පැහැදිලිද? ඊළඟට අහන්න පුළුවන් මේ පොඩි දේවල් ටිකක් තියෙන ප්‍රස්ථාරය ඇඳගත්තට පස්සේ වලදී ටක්කල් ලියාගෙන යන්න පුළුවන්. පැහැදිලිද? ඊට පස්සේ අපි අහන්න පුළුවන් මෙන්න මේක මොකද්ද? අහන්න පුළුවන් මේ ප්‍රස්ථාරයේ සමමිති කක්ෂයේ සමීකරණය ලියන්න කියලා. ඔයගොල්ලෝ දන්නවා මොකක්ද සමමිති කක්ෂය කියලා කියන්නේ? සමමිති කක්ෂය කියලා කියන්නේ පුතේ සමමිති කක්ෂය කියන්නේ මොකද පුතක් ගත්තොත් සමමිති කක්ෂය කියලා කියන්නේ නිකන් මේක ගන්නකො මේක ගත්තොත් මේක මේ හරි මැදින් යවන්න පුළුවන්. සමාන කොටස් දෙකකට බෙදෙන විදිහට මේක නමපුවාම ඒ නමන මැද රේඛාව තියෙන්නේ මෙන්න මේක. මෙන්න මේ මැදින් යන රේඛාවට කියන දාගේ සමමිතික අක්ෂය කියලා. මොකද්ද? සමමිතික අක්ෂය කියලා කියන මැදින් යන රේඛාව. දැන් ඊයෝගේ පුතේ මේ ප්‍රස්ථාරයේ සමාන කොටස් දෙකක් වෙන විදිහට කැලි දෙකකට අපිට නමන්න පුළුවන් නම් ඒ මැදින් නමන රේඛාවට කියනවා ප්‍රස්ථාරයේ සමමිතික අක්ෂය කියලා. හරිද? බලන්න ඔයාලා
මේ ප්‍රස්ථාරයේ සමමිතිකක්ෂය යන්නේ කොතනින්ද? මේ ප්‍රස්ථාරයේ සම්මිතිකක්ෂය යන්නේ මෙන්න මේ හරි මැදින් නේද? නේද? මේ ප්‍රස්ථාරයේ සම්මිතිකක්ෂය යන්නේ මෙන්න මේ හරි මැදින්. එහෙනම් තව ප්‍රස්ථාරයක් තියෙනවා කියලා මෙහෙම. මේ ප්‍රස්ථාරයක් තියෙනවා කියලා මේ ප්‍රස්ථාරය හදපුවම මෙයාගේ සම්මිතිකක්ෂය යන්නේ මේ හරි මැදින් මොකද යා කරගන්නවා. හරි. මෙයාගේ සම්මිතිකක්ෂය යන්නේ කාගේ හරහාද? දැන් තියෙන දෙක නම් මේ ධන දෙක හරහා තමයි යාගේ සම්මිතිකක්ෂය යන්නේ. එතකොට ඔයා බලන්න ඕනේ මේ රේඛාවේ ඕනි පොයින්ට් එකක් ගත්තොත් හරි මෙයා යන්නේ ධන දෙක හරහා. මේ රේඛාවේ ඕනි පොයින්ට් එකක් ඔයා තෝරගත්තොත් එතන ලක්ෂයකට දැන් ලක්ෂය x ලාගේ දිගයි. y ලාගේ වෙනස්. මෙතන ලක්ෂය ගන්නකොට x ලාගේ කීයද? ඒත් දෙකයි. මෙතන ලක්ෂය ගන්නකොට x ලාගේ කීයද? ඒත් දෙකයි. හැම තැනම මේ පැත්තට දින රේඛාවක හැම තැනම ඔයා බැලුවොත් හරි හැම තැනම බැලුවොත් මේක ගත්තොත් x ලාගේ මොකද වෙන්නේ? x ලාගේ සමානයි. මෙතන x ලාගේ දෙකමයි. කොහෙට දැම්මත් x ලාගේ දෙකම. මෙතන x ලාගේ එක්කද කොහෙට දැම්මත් x අක්ෂය දිහා කියවම x වල බිඳුවනේ. එහෙනම් මෙතන x ලාගේ බිඳුවයි. කොහෙට දැම්මත් x ලාගේ බිඳුවයි. එහෙනම් බයිබලයේ වෙනස් වෙනවා. එහෙනම් මේ වගේ රේඛාවක අපි සමීකරණයක් ලියන්නේ කොහොමද? එයාගේ එකම අගයක් වෙනස් වෙන්නේ නැතුව තියෙන එකම අගේ ඉර පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ එයාගේ වෙනස් වෙන්නේ නැති මොකද x නේ. x සමානයි දෙකනේ වෙනස් වෙන්නේ. එහෙනම් එයාගේ x සමානයි දෙක වෙනස් වෙන්නේ නැහැ කියලා ඉර වෙන්නේ. මෙන්න මේක තමයි පුතේ මේ වගේ රේඛාවක සමීකරණය කියන්නේ. මේ වගේ රේඛාවක සමීකරණය කියන්නේ ඒක. අද මේක ගන්න මේක ගත්තම එදාවසන තියෙන ඒවාට අනිවාර්යෙන් x සමානයි දෙකම තමයි. එතකොට මේ x සමානයි දෙක. x සමානයි බිඳුව යම් අගයක් වෙනකොට. ගොඩක් දුරට 10 වසරේ කියනකොට x සමානයි බිඳුව තමයි සම්මිතිකක්ෂ සමීකරණය. හැම වෙලාවෙම මේකම තමයි වෙන්නේ. එතකොට මේකේ x අක්ෂය තියෙන්නේ කොහෙද? මෙන්න මේක හරහා තමයි යගේ x අක්ෂය වෙනස් වෙන්නේ නැතුව යන්නේ. පැහැදිලිද? මේක සම්මිතිකක්ෂය තමයි මේක. එහෙනම් මේක වෙනස් වෙන්නේ නැත්තේ කවුද? බිඳුවනේ. බිඳුව තියෙන්නේ කාගේ වගේද? x කියගේ. එහෙනම් සම්මිතිකක්ෂය සමීකරණේ x සමානයි බිඳුවයි කියලා අපිට තේරෙනවා. පැහැදිලිද? කායික තමයි යෝග ගන්න පුළුවන්. අනිත් එක ගන්න පුළුවන් මේ ප්‍රස්ථාරය හරි මේ ප්‍රස්ථාරය මෙහෙම්මම ඒකක දෙකක් ඉහළට විස්ථාපනය කළොත් මේ ප්‍රස්ථාරය කියන්නේ මේ ප්‍රස්ථාරය ඒකක දෙකක් ඉහළට විස්ථාපනය කරනවා කියන්නේ මේක මෙහෙම්මම අල්ලලා එකක් උඩට ඇද්දා තව එකක් උඩට ඇද්දා ඇද්දපුවම වෙනස් වුණේ මොකද්ද මේ හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංකය තේරුණාද හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංකය තමයි වෙනස් වෙන්නේ පැහැදිලිද ඒක ඉස්සරහට දුක්ට කියන්න පුළුවන් මේ දැනට තේරුම් ගන්න මේ ටික තමයි අහන්න පුළුවන් කියන්නේ තව එක දෙයක් අහන්න පුළුවන් මොනවද අහන්න පුළුවන් තව එක දෙයක් අහන්න පුළුවන් තව එක දෙයක් අහන්න පුළුවන් මොනවද අහන්න පුළුවන් දැන් ගමුකෝ මේ වගේ ප්‍රස්ථාරය ගත්තම ප්‍රස්ථාරය මේ වගේ ප්‍රස්ථාරය ගත්තම